පරිශ්‍රයේ මෙලෙසින් රැස්වී සිටින්නේ අභිමානවත් දිනයක් සැමරීම සඳහායි. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා දේශයේ වසා තිබූ කුරිරු LTT ත්‍රස්තවාදය මුලතිව් වෙල්ලමුල්ලේ වයිකාල්ලි නන්දි කඩාල් කලපු ආසන්නයෙන් අවසන් වී ලබාගත් ජයග්‍රහණයේ ප්‍රථම සැමරුම් උත්සවය පැවැත්වීම අද අප මෙහි රැස්වීමේ අරමුණයි. කුවේට්ටි වැසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින්ද තම වටිනා කාලය කැප කරමින්ද ඔබ සැම මෙහි පැමිණ සිටීම ගෞරවාන්විතව අගය කරන අතර රණවිරු සුබ සාධනය හා රණවිරු අරමුදලට විශේෂ දායකත්වයක් කුවේට්ටි ශ්‍රී ලාංකිකයන් දක්වා ඇති බවද මේදී සිහිපත් කිරීම කාලෝචිත බව අපගේ අදහසයි. ශ්‍රී ලාංකික සියලු දෙනාටම ගෞරවාන්විත සාමයක් හා නිදහස් ශ්‍රී ලංකාවක් උරුම වී ඇති මේ මොහොතේ ජාති ආගම් කුලමල හා පන්ති ભેදයකින් තොරව මෙලෙස පැමිණි ඔබ සැම වෙත අපගේ ගෞරවය පුද කිරීමටද මේ අවස්ථාවක් කරගනිමි. ශාපලත් යුද්ධය මුලිනු පුටා දමා ශ්‍රී ලංකා මාතාවට නිදහසේ හුස්ම ගන්නට අවස්ථාව සලසා දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගෞරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන් ප්‍රමුඛ අභිත රණවිරුවන් ඉටු කළ අමිලමේය සිද්ධි රඳවා ගනිමින් අපි මෙම රණවිරු අනුස්මරණ උළෙල මෙසේ ආරම්භ කරමු. வணக்கம். உங்கள் எல்லோருக்கும் தெரியும் 30 வருடங்களாக நமது நாட்டிலே நிலவிய பயங்கரவாதத்தை நீக்கும் முகமாக முற்றாக துடைத்து அழிக்கும் முகமாக கடந்த வருடம் இதே தேதியில் இடம்பெற்ற யுத்தத்திலே நமது இராணுவ வீரர்கள் தமது உயிர்களை நாட்டுக்காக அர்ப்பணித்து நாட்டின் ஒற்றுமைக்காகவும் தாய் நாட்டு பெருமையை காப்பாற்றுவதற்காக நாட்டின் நிலைமையை பெறுவதற்காகவும் நாட்டுக்காக தமது அர்ப்பணிப்புகளை மேற்கொண்டு தமிழீழ விடுதலை புலிகளை வெற்றி கொண்டதனை கொண்டாடும் முகமாக ஒரு வருட பூர்த்தியினை கொண்டாடும் முகமாக அதிமேதகு ஜனாதிபதி அவர்களினால் யுத்த கொண்டாட்ட வேலம் பிரகடனப்படுத்தப்பட்டுள்ளது. நமது கௌரவ தூதுவர் திரு சரத் திசாநாயக் அவர்களின் முன்முயற்சியின் மூலமாக இத்தூதரகத்திலும் நாம் உங்களுடன் குவைத்தில் வசிக்கும் இளைஞர்கள் எல்லாருடன் சேர்ந்து சாதி மத இன பேதமின்றி ஒற்றுமையாக கொண்டாடுவதற்காக இங்கே ஒன்று கூடியுள்ளோம். உங்கள் எல்லோரையும் வரவேற்பதில் நாம் மகிழ்ச்சி අடைகின்றோம். පළමුව අප යොමු වන්නේ චාරිත්‍රානුකූල පොතෙල් පහන් දැල්වීමේ කාර්යය සඳහායි. ඒ සඳහා මා ගෞරවයෙන් පළමුවෙන්ම ආරාධනා කර සිටිනවා අද දින ආගමික අනුශාසනාවන් සඳහා පැමිණ සිටින ඩැනියල් ගමගේ මහතා, ගරු ෆීලික්ස් මල්ලවාරච්චි පියතුමා, ෂේක් මොනීර් මුලාෆර් මහතා සමග ඉන්ද්‍රනේසන් මහතා. ඊළඟට අප යොමු වන්නේ කුරිරු ත්‍රස්තවාදීන් සමග අභීතව සටන් වැද ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් තම දීපිදු ශ්‍රේෂ්ඨ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක් නිශ්ශබ්ද සිටීමෙන් අභීත රණවිරුවන් සඳහා උපහාරය පුද කරන ලෙස தாய் நாட்டுக்காக தமது உயிர்களை அர்ப்பணித்த இராணுவ வீரர்களை நினைவு கூறும் முகமாக 2 நிமிட மௌன அஞ்சலி செலுத்துவோமாக. අද අපි මේ මුළුතේ සිටින්නේ සත් ක්‍රියාවක් ඉටු කිරීම. අද අපි සමරන්නේ දෙවෙනි ජාතික නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අද ශ්‍රී ලංකාවේ රණවිරු සතියක් ආරම්භ කරන දිනය. අපි දන්නවා දසදහසක් දසමහයෝධීන් බේ කරපු ඒ වගේම රණවිරුවන්ගේ වීරත්වය වටවෙච්ච තමත් වාසනාවන්ත යුගයකයි අපි මේ ජීවත් වන්නේ. අපගේ සංස්කෘතියේ දේශීයත්වය පිළිබඳ හැඟීමක් අන්නරිලද රණවිරුවන් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන සමාජ සංස්කෘතික විද්‍යාග්‍රහණය අපට ලබා දුන්නා. මෙය සැමරීම ඉතා වැදගත් කොට සැලකන්න පුළුවන්. ඒ වගේම රණවිරුවන් සමරන අවස්ථාවේදී අපට එය රණවිරුවන් මෙහෙවූ ඒ වගේම රණවිරුවන් ප්‍රවිෂ්ඨ කරවූ අපේ නරවිරුවන් පිළිබඳවත් අවසාන වශයෙන් අපට තියෙන බලාපොරොත්තුව මම හිතනවා මූර්තිමත් කිරීම සඳහා
දහසක් වැව්වැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී යත මෞදිරණේ සත්‍රුවනින් නව නිදහන් මතුවී උතුගේ සිනාවෙනි උපනැක් පැටුනේ දැසේ කඳුලැලි පිසදා බලනෙමි හෙටහිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරුණු පෙනී සිටි. අප ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා ඩැනියෙල් ගමගේ මහත්මයාණන්ට. பௌத்த மத சடங்குகளை நிகழ்த்துவதற்காக திரு டேனியல் கமகே அவர்களை උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. ගරු තානාපතිතුමනි, ගරු පියතුමනි, තානාපති මැතිණියනි, තානාපති කාර්යාලයේ ගරු විධායක නිලධාරි මහතුරුනි මහත්මියනි, සහෘදේනි. එක්වරු ත්‍ස්තවාදීන් හා ගැටි ඔබේ ජීවිත කැප කරමින් අපේ මව්බිම අප වෙනුවෙනුත් ඒ වගේම මතු පරපුර වෙනුවෙනුත් නිමහල් සමාජයක් හැටියට ජීවත් වන්නට නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි අපේ අනන්ත වූ ලෝතර බුදුන් සිහි කරගෙන සිහිපත් කරගෙන සිත බොහොම සංසුන් කරගෙන සිත පිරිසිදු කරගෙන තියෙන්නේ ඒ පිරිසිදු සිතින් අපේ අනන්ත සසර පටන් මේ දක්වා අප සිද්ධ කළා වූ සිදු කරගත්තා වූ කුසල ධර්මයන් ලෝපාලනය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා මතන්තර කුමක්වත් අපේ රටවැසියන් හැටියට අපි හැමදෙනාටම ප්‍රතිගමන පූර්වක මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් යම් ප්‍රශ්න ඇති නමුත් අපි ප්‍රාර්ථනා කරමු ජෙනරාල් තුමාට ඉතා ඉක්මනින් නිදහස ලැබ අධිකරණ ජනාධිපතිතුමාට මේ ගෙන යන ව්‍යාපාරයට සමගාමීව සම්බන්ධ වෙලා අපේ රට වෙනුවෙන් යම් මෙහෙයක් කරන්නට අවස්ථාව ලැබේවා කියලා. වැරදි අර්ථකථනයක් නම් දෙන්න එපා. මොකද මේ මම කියපු ප්‍රකාශය සම්පූර්ණ පක්කේ මම බාර ගන්නවා හිංසාවාදී ප්‍රාර්ථනයක්. රාජා භවතු ධම්මිකෝ ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යහපත සිත සාන්තියක් වේවා.